ලංකාවේ හදපු ලොකුම RC ජෙට් එක දැකලා තියෙනවද? කඩේ මිලදී ගත්තෝ නෙමෙයි හදපුවා. මේ තියෙන ඒ ජෙට් එක. මේ ජෙට් එක බිමින් නම් තිබුණේ මට වඩා උසයි. මේ තමයි සයිස් එක. මේ ජෙට් එක විස්තරයක් කිව්වොත් එහෙම ඇමරිකන් එයාර් ෆෝස් එකේ යාළුවගේ ඇනිවර්සරි එකට මේ F-15 කියන ඊගල් කියන එයාර්ක්‍රාෆ්ට් එක මෙන්න මේ යාළුවගේ ඇමරිකන් කොඩිය ගහලා මෙන්න මේ විදිහට හදලා තියෙනවා. ඒකේ ෆොටෝ එකක් අරගෙන බලාගෙන හදපු විදිහ තමයි මේ ජෙට් එක තියෙන්නේ. මගේ channel එකේ ඉවරනකම් බලනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මම හදපු විදිහ සහ මේ ස්ටිකර් කරපු විදිහ ඔයාලට මේක වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මෝටර් එකට මම භාවිතා කරන්නේ පුෂ් අප් ක්‍රමයකට තමයි මෝටරේ භාවිතා කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මෝටරේ. මේක සනී ස්කයි කියන જાතියේ මෝටරයක්. මේ මෝටරේ මම අවුරුද්දක් කලින් ගෙනාව රුපියල් 12500ක් කරන මේ මෝටරේ විතරක්. සනී ස්කයි 30 කියන જાතියේ මෝටරේ 720 kV රේට් එකේ මෝටරයක් තමයි මේ මෝටර එක. එතකොට මේ ජෙට් එකට ඉලෙක්ට්‍රොනික අයිටම් වලට අරගෙන තියෙනවා සර්වෝ මෝටර්ස් 4ක්. එලරෝන් එකට සර්වෝ මෝටර් 2යි, එලිවේටර් එකට සර්වෝ මෝටර් 2යි. එතකොට 4ක් තමයි මේක සර්වෝ මෝටර් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේකට ES එකට අරන් තියෙන්නේ ඇම්පියර් 60 ES එක තමයි මම මේකට අරගෙන තියෙන්නේ. එතකොට ටෝටල් මේ එයාර්ක්‍රාෆ්ට් එක weight එක කිලෝ 2යි ග්‍රෑම් 800 ගානක් සම්පූර්ණ බර දිනේ මේ එයාර්ක්‍රාෆ්ට් එකේ. හරි වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකේ ප්ලයින් වීඩියෝ එක බලමු. ඔයාලට දැන් මේ පේන්නේ මං හදපු ලංකාවේ ලොකුම ලොකු RC ජෙට් එකේ ෆ්ලයි කරන එකේ පොඩි කොටසක කෑල්ලක්. මේ වීඩියෝ එක ගත්තේ අපේ ගෝල් ප්‍රයිස් ටීම් එකේ FPV හොඳම පයිලට් කෙනෙක් කෙන ඩුලාජ් මල්ලි. ඔයාලට දැන් මේ පේන ඇත්ත F-15 ජෙට් එක සහ මගේ ජෙට් එක ගත්තම ඔයාලට පේන්නේ නැති දෙකේම එක සමාන ෂේප් එකක් තමයි තියෙන්නේ. මේ F-15 ජෙට් එක මං කාලයක් තිස්සේ හදන්න ආසාවෙන් හිතපු ජෙට් එකක්. ඉතින් මම බැලුවා මොන වගේ ඩිසයින් එකක්ද මම හදන්න ඕන කියලා. මම කරේ ඊට පස්සේ නිකමට වගේ Google එකේ සර්ච් කරා beautiful F-15 ජෙට් කියලා. මම සර්ච් කරපු විදිහ මට පොඩි සාර්ථකත්වයක් තිබ්බා. ඒතකොට තමයි මම දැක්කේ ඇමරිකන් කොඩිය ගහපු F-15 ජෙට් එක. ඒ ඩිසයින් එකත් මට හිත ගියා. මම බැලුවා ඉතින් මේ වගේ පාට කරපු ජෙට් එකක් ඉතින් හොයාගන්න තිබ්බේ නැහැ අඩුයි. මම හිතුවා ඉතින් වෙනසකටත් එක්ක මේ ඩිසයින් එක මම හදනවා කියලා. ඊට පස්සේ මම කරේ කොලයක් අරගෙන මේ ඩිසයිනර් යන බඩු ලිස්ට් එක මම ලියාගත්තා. ඒතර ස්ටිකර් කලර්ස් මොනවද මොන පාටද මොන වගේ අයිටම්ද ගන්න කියලා ඔක්කොම එක මම කොලයක ලියාගෙන මම ගියා මාතරට. මාතර නම් තියෙනවා ජීවා ප්ලාස්ටික් කියලා ෂොප් එකක්. ඒ මාතර ජීවා ප්ලාස්ටික් එකේ තියෙනවා අපි මේ ප්ලේන් හදන බෝඩ් එක. ඒ බෝඩ් එක නම KT ෆෝම් බෝඩ්. බෝඩ් එකේ දිග අඩි 8ක් දිග අඩි 4ක් පල්ල බෝඩ් එකක් තමයි තියෙන්නේ. මේක ඉතින් බස් එකේ ගේනවනේ ඉතින් අපිට බෝඩ් එක සම්පූර්ණ ගේන්න බෑනේ. මම ඉතින් එතන ජීවා ප්ලාස්ටිකින් එකෙනෙක්ට කියනවා මට මේක පළු 4කට කපලා දෙන්න. එයාලට ඉතින් පළු 4කට ගානට කපලා දුන්නාන් පස්සේ මට මේක ගේන්න පුළුවන් බස් එකේ ඩ්‍රයිවර්ගේ පිටිපස්සේ ඉස්සරහා සීට් එක තියෙනවනේ. ඉස්සරහා සීට් එක තියාගෙන මේක අල්ලගෙන එන්න පුළුවන් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. එහෙම ගේන්නත් අමාරු නම් ඔයාලට බස් එකේ ඩිකිය දාගෙන මේක ගේන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින්ම ගත්තා අලවන පැකින් ටේප් ස්ටිකර් ග්ලූ ස්ටික් ඔක්කොම ටික මෙතනින්ම ගත්තා. මට රුපියල් 6000ක් විතර ගියා මේකේ ග්ලූ ස්ටික් ටිකටයි ස්ටිකර් වලටයි KT ෆෝම් බෝඩ් එකටත් එක්ක සම්පූර්ණ රුපියල් 6000 කට ප්‍රයිස් එකක් මට මේකට ගියා. මේ මම කිව්වේ ඉලෙක්ට්‍රොනික අයිටම් නැතුව. ඔගේ ගාන තව එහාට මෙහාට වෙනවා. හදන ඩිසයින් එක අනුව මේක තව ගාන එහාට මෙහාට වෙනවා. මේ එයාර්ක්‍රාෆ්ට් එකක් කලර් කරනකොට ගොඩක් කට්ටිය කරන්නේ පැකින් ටේප් ස්ටිකරේ අලවන එකට. හැබැයි මේ ස්ටිකරේ තමයි හොඳම. මොකද මේක බර අඩුයි. ඇලවුවම තමයි එයා බබල් එන්නේ. ඒ වගේ ප්‍රශ්න මොකුත් නැහැ. හැබැයි අලවන එක හොඳ ක්වොලිටියටම අලවන්න ඕනේ. නැත්නම් ගොඩක් කට්ටිය මම දැකලා තිනවා ඒ අලවනේවත් රැලි එනවා. ඉතින් එහෙම වුණාන් පස්සේ පෙනුම පොඩ්ඩක් බාල වෙනවා. අපිට පැකින් ටේප් එක අලවන්න ගියාමත් හරි ලේසි. මොකද මේක අඟල් දෙකේ වගේ තමයි සයිස් එක තියෙන්නේ පළල. ඒතර මේක අපිට මෙහෙම පළු අලවගෙන යන්න පුළුවන්. ඒ තමයි පැකින් ටේප් එකේ තියෙන වාසි. දැන් අපි බලමු පැකින් ටේප් එකේ තියෙන අවාසි. පැකින් ටේප් එකේ තියෙන අවාසි තමයි මේ පැකින් ටේප් හැමතැනම හොයාගන්න නැහැ. සමහර අවස්ථාවල මේ පැකින් ටේප් වල ගාන ගොඩක් වැඩි. ඔය වගේ සුළු අවාසි තමයි තියෙන්නේ ලොකු අවාසියක් නෑ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඔය වාහන වලට ගහන ස්ටිකර්. අපි බලමු වාහන වල ගහන ස්ටිකර් වල වාසි සහ අවාසි. වාහන වල අපි අලවන ස්ටිකර් මේ ප්ලේන් එකට ගත්තොත් එහෙම මේ ස්ටිකරේ වාසිය තමයි අපිට ඕන කලර්ස් එකකින් ඕන විදිහට අපිට ගන්න පුළුවන්. එක එක සයිසස් වලට අපිට ගන්න පුළුවන්. අපි හදින RC මොඩල් ප්ලේන් එකේ ශක්තිමත්භාවය වැඩි. අපිට ඕන ස්ටිකර් ෂොප් එකකින් මේ ස්ටිකරේ හොයාගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේකේ අවාසි. මේකක් අපි ප්ලේන් එකට අපි ඇලෙව්වොත් එහෙම අවාසි තමයි ප්ලේන් එක බර වැඩි. කාලයක් යද්දී අපි අලවපු ස්ටිකරේ තනින් ගොඩාරියක්ම එනවා එයා බබල්ස් එනවා. ඉතින් ඒ එයා බබල් එකක් ආවම පස්සේ හරි අමාරුයි එයා බබල් එක යවන්න. කොහමද එයා බබල් එක යවුවොත් එහෙම එතන අර පැල්ලම හැවම හිටිනවා. ඊට අමතර මේ ස්ටිකරේ අලවනවා නම් හී ගන්න එකෙන් රත් කර තමයි අලවන්න ඕන.
එතකොට මේ ස්ටිකරේ පොඩ්ඩක් ඇදෙනකොට එයාක්‍රාෆ්ට් එක හොඳට බදලා අල්ලනවා නිකන් ලැමිනේට් කරා වගේ අල්ලනවා. ටික කාලයක් ගියාන් පස්සේ මේ අලවුප ස්ටිකර් වල ගම් එක නිකන් බාල වෙලා යනවා. එතකොට මේ අලවුප තැන් වලින් ගම් එකෙන් පැනලා ස්ටිකර් නිකන් හොද්දා වගේ එල්ලෙනවා. පැකින් ටේප් බලනකොට ඒ කතන්දරේ නෑනේ. පැකින් ටේප් එකෙන් ඇද්දා ඇලෙව්වා. මේක එහෙම නෑ ගතා අවශ්‍ය සයිස් එකට කැපුවා, ඔලේ ගැලෙව්වා, ඇලෙව්වා, හීට් ගන්න එක රත් කරන්න ඕන. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි එන්නේ. ප්‍රධානම දෙක තමයි එයා බබල් එන එකයි අලවුප ස්ටිකරේ කාලයක් අද්දි ගම් එක ගැලවිලා යන එක තමයි මේක ප්‍රධානම ප්‍රශ්න දෙකට එන්නේ. ඊට පස්සේ මේ RC මොඩල් ප්ලේන් හදන කට්ටියට තියෙන එකම ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ ජෙට් වල ප්ලෑන් එක හොයාගන්නේ කියලා. අපි කියමු ඔයා ආස මොඩල් එකක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ F15 ජෙට් එක කියමුකෝ. අපිට තියෙන Google එකේ සර්ච් කරන්න RC F15 jet PDF plan free කියලා. සර්ච් කර ගමන් ඔයාලට එනවා එක එක වෙබ්සයිට් වල දාපු ලින්ක් වර්ග. ඒ ලින්ක් එක ටච් කරන් පස්සේ යාළුවගේ free දෙන ප්ලෑන් එක යාළුවා දීලා තියෙනවා. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්නකොටත් එයාලා අහනවා ඔයාලට ෆුල් ප්ලෑන් එකද ඕන, ටයිල් සයිස් එකේ ප්ලෑන් එකද ඕන කියලා. ෆුල් සයිස් එකේ ප්ලෑන් එකක් වුණොත් ඒක සම්පූර්ණ ප්ලෑන් එක තියෙනවා සාමාන්‍යයෙන් A0 සයිස් එකට වගේ තියෙනවා. ඔයාලට A0 සයිස් එකේ ප්ලෑන් එක print කරගන්න තැනක් තියෙනවා නම් ඔයාලා A0 සයිස් එකේ ඒ ෆුල් ප්ලෑන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට එහෙම A0 සයිස් එකේ ප්ලෑන් එකක් ඔයාලට print කරගන්න තැනක් නැත්නම් ඔයාලා මේකට ගන්න පුළුවන් ටයිල් කියන සයිස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒතර ඒකේ තියෙන්නේ ඔය ෆුල් ප්ලෑන් එක A4 සයිස් එකට කොටස් වලට කෑලි වලට කඩලා තමයි තියෙන්නේ. ඒ ප්ලෑන් එක ගත්තාන් පස්සේ ඔයාලට ඕනම කමියුනිකේෂන් එකෙන් මේක ප්ලෑන් එක print කරලා දෙන්නේ කිව්වම පස්සේ එයාලා A4 සයිස් එකට සම්පූර්ණ print කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕන ඉදරක බිම වගේ නම් හොඳයි. බිම වගේ අරගෙන කොළ ටික බිම තියලා ප්ලෑන් එක ගන්නට හදා ගන්නවා. හදාගෙන ඒ ප්ලෑන් එකට අනුව කොළ ටික සම්පූර්ණ අලව ගන්න ඕන. ඊට පස්සේ කොළ ටිකකට ඇලෙවුවාන් පස්සේ සම්පූර්ණ A0 සයිස් එක වගේ ලොකු කොටසක් හැදිලා එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඒ ප්ලෑන් එක තියෙනවනේ එක දැන් ඔය රූප වල හැඩ තියෙනවනේ. ඒ හැඩ ටික කතුරෙන් කපා ගන්නවා. කතුරෙන් කපාගෙන ඔයාලට පුළුවන් මේක KT බෝඩ් එකේ අලවලා වෙලුලෙන් පස්සේ ඒ තියෙන ඉරියුඩින් කපාගෙන යන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඒක KT බෝඩ් එකේ තියලා ඇඳගෙන ඔයාලට ඒ ඇඳපු එකකින් කපා ගන්නත් පුළුවන්. ඒ අලවන එකත් ගානට අලවන්න ඕන. කොහේ හරි පොඩි ඉඩක හරි ඇදයක් වුණොත් එහෙම කපාගෙන යනකොට ඩිසයින් එක ඇදට තමයි යන්නේ. ඒතර අපි මේ KT බෝඩ් එක දිගට දිගට අලවන් යනකොට පොඩ්ඩක් හරි ඇදයක් වුණොත් අන්තිමේදී ප්ලේන් එකේ සැකිල්ල එහෙම ගොඩක් ඇදට තමයි එන්නේ. එහෙම කරගන්න ගියාම නැත්තරම ගොඩාක් වෙලා යනවා. ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපිට යනවා පැය 6-7 වුණත් යන්න පුළුවන්. ඒ කොළ ටික එකට තියලා ප්ලෑන් එක හොයාගෙන කපලා KT බෝඩ් එක ගලවලා එහෙම කපනකොට පැය 6-7ක් විතර සාමාන්‍ය මේ වැඩේට යනවා. දැන් ඔයාලට හදන මම මේ ජෙට් එකේ තියෙන්නේ ඒ වගේ ප්ලෑන් එක මම කපලා A4 සයිස් එකේ කපලා KT බෝඩ් එකේ අලවගෙන ප්ලෑන් එක කපලා එන කෑලි ටික තමයි දැන් ඔය අලවගෙන යන්නේ. දැන් මමත් මෙහෙම හැදුවට මගෙත් මෙහෙම සමාට අලවගෙන යනකොට මගේ සමහර තැන් වලින් පොඩි පොඩි ඇද එහෙම එනවා. ඉතින් ඒක සමහරටම ඉතින් කප හදනවා. නැත්නම් සමහර ඒවා එහෙම පොඩ්ඩක් ගහනවා. ඉතින් මෙහෙම අලවගෙන ගියාන් පස්සේ ඉතින් ෆ්ලයි කරන්න ගියාන් පස්සේ රෝපෝයිල් වෙනස් වුණාන් පස්සේ ඉතින් එක එක එනවා. CG වෙනස් වෙලා එක රෝලින් මූවමන්ට් එක ප්‍රශ්න එනවා. ඉතින් ඒක ඉතින් කප කරන් පදින්න ඕනේ. ඉතින් අර 100%ක්ම හොඳම ක්‍රමය තමයි ඒ ෆුල් ප්ලෑන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන print කරගන්න තියෙනම් ඔයාගේ වැඩේ ගානටම සාර්ථක විදිහට අපිට මේක අලවගෙන යන්න පුළුවන්. මගේ මේ channel එකේ මම කතා කරනකොට ගොඩක් වැඩිපුර බර වචන දාලා කතා කරන්නේ නැහැ. එදිනෙදා ජීවිතේදී කට්ටිය කතා කරන විදිහ තමයි මම ගොඩක් වෙලාවට මේ channel එකෙන් කතා කරන්නේ. එතකොට නොදන්න කෙනෙක්ට උනත් හදන විදිහ ගැන අවබෝධයක් එනවා. මගේ එනවන එකම ප්‍රශ්නේ තියෙන මම පොඩ්ඩක් කතා කරන ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි. ඊට අමතරව මගේ හදාගන්න දේවල් තියෙන මට කමෙන්ට් එකක් දාන්න. මම ඒක බලලා ඊට පස්සේ මගේ අඩුපාඩුත් මම හදාගන්නම්. අපි දැන් කතා කරා මේකේ ස්ටිකර් කරන විදිහ කතා කරා, බෝඩ් ගැන කතා කරා, ඒ දේවල් කතා කරා. හදනකොට එන පොඩි ප්‍රශ්න වගේක් එනවා. ඒක ගැන මම ඔයාලට දැන් විස්තරයක් කතා කරන්නම්. ඔයාලා මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදනකොට ඔයාලා අන්තිමට හදන්න ඕන පොඩි අයිටම් දෙකක් තියෙනවා. එකක් රඩර් එක සහ එලිවේටර් එක. රඩර් එක හදන්න ඕන අන්තිමට මොකද අපි දැන් මේ එයාක්‍රාෆ්ට් එක හදනකොට රඩර් එක එහෙම මුලින් ඇලෙව්වොත් එහෙම අපි එයාක්‍රාෆ්ට් එක එක වැඩවලට අනම්මනම් එහාට මෙහාට හරවනකොට මේ රඩර් එක වැදිලා රඩර් එක ඩැමේජ් වෙන්න බලනවා. ඒ හින්දා ඔයාලගේ ගොඩක් වැඩ ටික ඉවරයෙන් පස්සේ අන්තිමට වගේ රඩර් එක හැදුවා නම් හොඳයි කියලා මම ඔයාලා පොඩ්ඩක් රෙකමන්ඩ් කරනවා. මොකද මට වෙච්ච දේවල් එක තමයි මම ඒ කියන්නේ. මොකද දැන් ඔයාලට පේනවා ඉතින් මම මේ මොඩල් එක හදනකොට එහාට මෙහාට හරවනවා වැඩ කරනවා. එතකොට මේ රඩර් එක තිබ්බොත් එහෙම ගොඩක් වැඩ කරගන්න බෑ. රඩර් එක සමහරවිට කැඩෙනවා. ඒක තමයි එක ගැටලුවක්. ඊට පස්සේ තමයි එලිවේටර් එක. ඔයාලා එලිවේටර් එක අලවන්න ඕන පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇලෙවුවේ නැත්නම් මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරද්දී එක එක ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මම ඒකට හොඳම අත්දැකීම තමයි ඔයාලා මගේ channel එකේ වීඩියෝ බැලුවා නම් ඔයාලට මතක ඇති මම F4 Phantom කියන ජෙට් එකක් හැදුවා. ලස්සන ජෙට් එකක්. ඒක ෆ්ලයි කරන්න ගියාන් පස්සේ මගේ යතින් කොච්චර CG එක හැදුවත් එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි වුණේ නෝස් ඩයිව් එකට. ඒ ජෙට් එකෙත් වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා මගේ channel එකට ගිහිල්ලා බලන්න. ලස්සන ජෙට් එකක්. තුර්කිය ආපෝස් එකේ විදිහට තමයි මම ඒ ජෙට් එක හදලා තියෙන්නේ. රතුයි කළුයි විදිහට තමයි ජෙට් එක කලර් කරලා තියෙන්නේ. ඒ ජෙට් එකේ මම ඉගෙනගත්තු දෙයක් එක තමයි මම ඔයාලට මේ කියන්න යන්නේ. ඒ ජෙට් එකේ එලිවේටර් එක තියෙන ඩවුන්. ඒ කියන්නේ අන්හැඩ්‍රල් හැඩයට තමයි තියෙන්නේ. මේක අපි එලිවේටර් අලවන ඇන්ගල් සමහරට අපිට බලද්දි හිතා ගන්න බැරි වෙනවා. ඒතර මම එදා අලවලා තියෙන මේ එලිවේටර් එක නෝස් එක ඩයිව් එකට යන විදිහට තමයි අලවලා තියෙන්නේ. හැබැයි මම නෝමල් බැලුවෙන් පස්සේ මට පේන්නේ එලිවේටර් ගානට ලෙවල් එකට තියෙනවා කියලා. මම දවස් ගාණක් අධ්‍යයනය කළා මම හොයාගත්තා ඒකට ඕන සොලියුෂන් එක. ඔයාලා එලිවේටර් එක අලවනකොට ඔයාලා මුලින් කරන්න ඕනේ එයාක්‍රාෆ්ට් එක CG එකට බැලන්ස් වෙන විදිහට කොහේ හරි එයාක්‍රාෆ්ට් එක ගානට රඳව ගන්න ඕන. ඊට
පස්සේ ඔයාලා කරන්න ඕන එලිවේටර් එක වෝටර් ලෙවල් එකකින් තියලා එලිවේටර් එක තියන්න ඕන තැනින් පොඩි මාක් එකක් ගහ ගන්න ඕන වෝටර් ලෙවල් එකක් තියාගෙන. එතකොට එලිවේටර් එක ලෙවල්. අපි මේක ෆ්ලයි කරද්දි ගානට එයාක්‍රාෆ්ට් එක ස්මූත්ම ෆ්ලයි වෙනවා. නැත්තම් මේක පොඩ්ඩක් හරි කොහෙන් හරි අප් හරි ඩවුන් හරි වෙලා තිබ්බොත් එහෙම එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන වෙලාවට මේක එක්ක නෝස් අප් එකට යනවා නෝස් ඩවුන් එකට යනවා කොච්චර සීජ් එක හරි ගියත් වැඩක් නැහැ මේ එලිවේටර් එකේ ප්‍රශ්නයක් වුණොත් එහෙම. සමහර කටින් මේක කිව්වට තේරෙන්න එකක් නැති වෙයි. මම මේ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. අපි මේ එයාක්‍රාෆ්ට් එකක් හදනකොට එයාක්‍රාෆ්ට් එකේ වින් එක තියෙනවනේ. ගොඩක් කට්ටියට එන ප්‍රශ්නේ තමයි මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙද්දී එන බරත් එක මේ වින් එක දෙකට මැදින් බිඳලා යනවා. මේකට ගොඩක් කට්ටිය කරන්නේ මැදින් ශක්තිමත් වෙන කිසිම දෙයක් යොදන්න නැතුව තියෙන එක තමයි කරන්නේ. එහෙම වුණාම වෙන්නේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙද්දී මැදින් බිඳලා යන එක. එහෙම වින් එක බිඳන එක වළක්වන්න අපි දාන්න මේකට ස්පාර් එකක්. ඒ නිසා අපි මේ ෆ්ලයි කරන මොඩල් එයාක්‍රාෆ්ට් වලට රෙකමන්ඩ් කරලා තියෙන කාබන් ෆයිබර් රොඩ් එකක් දාන්න කියලා තමයි තියෙන්නේ. හැබැයි මේ කාබන් ෆයිබර් රොඩ් එක හැමතැනම හොයන්න නැහැ. තිබුණත් ඒ කාබන් ෆයිබර් රොඩ් එකක් ලොකු ගාණක් වෙනවා. හැබැයි අපිට මාකට් එකෙන් මේකට හොඳ සොලියුෂන් එකක් තියෙනවා. ඒක තමයි ඔයාලා දන්නවනේ ඉස්සර ඇන්ටනාවට ආපු ඇලුමිනියම් බටේ. අන්නේ ඒ බටේ අරගෙන ඔයාලට වින් එක මැදින් තියලා ඔයාලට මේක එයාක්‍රාෆ්ට් එක වින් එක අලව ගන්න පුළුවන්. ඒක තමයි අපිට ලෝ බජට් එකකට ගන්න පුළුවන් වින් ස්පා එක. හැබැයි මේක බර එයාක්‍රාෆ්ට් නම් රෙකමන්ඩ් නැහැ. මේක ගන්න අපි ගොඩක් ලයිට් වේට් එයාක්‍රාෆ්ට් වල තමයි මේ ඇන්ටනා බටේ අපි ගන්න පුළුවන්. මට තව දෙයක් කියන්න අමතක වුණා. අපි මේ එයාක්‍රාෆ්ට් එකටම ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලා කිව්වා අපිට මේකට කලර් වලට පැකින් ටේප් දාන්න පුළුවන් වාහන ගහන ස්ටිකර් අපිට අලවන්න පුළුවන් කියලා මම කිව්වනේ. ඊට අමතරව තව ලේසි දෙයක්කුත් තියෙනවා. මේකට අපිට පේන් කරන්නත් පුළුවන්. හැබැයි මේ පේන් කරනකොට KT බෝඩ් එක උණු වෙනවා. අපිට එක සොලියුෂන් එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති හાર્ඩ්වෙයාර් වල තියෙන පොඩි ස්ප්‍රේ ටින්. ඒතර නම් ඔය ටින් එක රුපියල් 750ක් තමයි ප්‍රයිස් එක උනේ. මං හිතන ඉතින් දැන් රුපියල් 1500ක් විතර වෙනවා මේ ටින් එක. මේ ටින් එක ස්ප්‍රේ කරනකොට ලං කරලා ස්ප්‍රේ කරන්න බෑ. මොකද ඒතර KT ෆෝම් බෝඩ් එක උණු වෙනවා. හොඳම එක තමයි ඔයාලා පොඩ්ඩක් මේ ටින් එක පොඩ්ඩක් ඈඩ් කරලා දූවිල්ල වගේ වැදෙන විදිහට තමයි පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට මේ KT බෝඩ් එක උණු වෙන්නේ නැහැ. දැන් එයාක්‍රාෆ්ට් එක සම්පූර්ණ වැඩ ඉවරනම් පස්සේ ඔයාලට මේ පේනවා වගේ එක එක දැන් මම හදන එක එක ඩිසයිනින් තියෙනවනේ. දැන් මේ ඇත්ත එයාක්‍රාෆ්ට් එකේ තියෙනවා මේක තරු වර්ග තියෙනවා එක එක ඩිසයිනින් තියෙනවා. මම ගොඩක් වෙලාවට කරන්නේ ඇත්ත ප්ලේන් එක සම්පූර්ණම ෆොටෝ එකක් Google එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ එයාක්‍රාෆ්ට් එකේ තියෙන ඩීටේල්ස් ඉස්සෙල්ලා මම ඔළුවට හොඳට දාගන්නවා. දාගෙන පොත කඳ ගන්නවා කොහොමද එන්නේ මොන කෑලි දෙන්න ඕන කියලා මම ඒක හදා ගන්නවා. හදාගත්තයින් පස්සේ මම ඊට පස්සේ බලනවා මගේ ජෙට් එකත් එක්ක ඒ ඩීටේල්ස් වල එන කොහොමද සයිසස් එක කියලා. ඊට පස්සේ මම බලලා අනුමාන කරගන්නවා මේක වෙන්න ඕනේ මේ සයිස් එක කියලා අනුමාන කරගෙන ඒක මම සටහන් කරගත්තු පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අපේ ගෙවල් ගාව තියෙන ඩිජිටල් ප්‍රින්ටින් ෂොප් එකක්. එතෙන්ට ගිහිල්ලා මම මේ මගේ ෆෝල්ඩර් ෂෙයා කරනවා එතෙන්ට. දීලා මම කියනවා මට මේ සයිස් එකට මේක ගානට print කරලා දෙන්න කියලා. ඊට පස්සේ යාලා මට ඩිජිටල් print එකක් print කරලා දෙනවා. print එක අරගෙන ගෙදර ඇවිල්ලා බලනවා ඉතින් මම දීපු sizes එකට හරිද කියලා. සමහර වෙලේ 100%ක් හරි නැහැ. එහාට මෙහාට වෙනස් වෙලා තියෙනවා. එහෙම වුණා කියලා ඉතින් ලොකු issue එකක් නැහැ. ඉතින් ඒක අලවගෙන මම යනවා. මගේ මේ ලංකාවේ හදපු ලොකුම ජෙට් එක මට හදන්න දවස් 2යි ගියේ. වැඩ කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් කන්ටිනියු මම වැඩ කරගෙන ගියා. වොෂ් කරන්න විතරයි මම වැඩ ටික නැවැත්තුවේ. නැත්තම් එක දිගට මම කන්ටිනියු වැඩ. අම්මා ඉතින් මට බැන බැන මගේ කෑම එකක් ගෙනත් දුන්නා නිදා ගන්නව නැතේ කියලා. ඉතින් කොහොම හරි දවස් 2කට මේ ප්ලේන් එක මම හදලා ඉවරයක් කරලා දැම්මා. මම මේ මොඩල් එකක් හදන්න ගත්තාන් පස්සේ මට වැඩි කාල වේලාවක් ගන්න බෑ. මොකද මම ගමේ ඉන්නේ මාස ගානකට සැරයක්. ඉතින් ඒ ආවත් මම දවස් 10 ගෙදර ඉන්නේ. ඒ හින්දා මොඩල් එකක් මම ඉක්මනට හදලා ඉක්මනට ෆ්ලයි කරගන්න ඕන. මම එතකොට මම ගමේ ආපු දවස් 10ම මේ මොඩල් එක හදන්න ගත්තොත් එහෙම මම ආපු නිවාඩුවත් ඉවරයි. එතකොට මම මේක ෆ්ලයි කරන්න තව මාස ගානක් යනවා. ඒ නිසා තමයි මම මේ මොඩල් එයාක්‍රාෆ්ට් එක හදන්න පටන් ගත්තාන් පස්සේ ඒකේ වැඩ ඉවරනකන් එක දිගට කන්ටිනියු වැඩ කරගෙන යන්නේ. ඔයාලට දැන් පේනවා ඉතින් මම හදපු මේ F15 ජෙට් එකේ අන්තිම අදියර තමයි යන්නේ. ජෙට් එක සම්පූර්ණ වැඩ ඉවරනන් පස්සේ මම මේක ටෙස්ට් ෆ්ලයින් එකට යන්නේ අපේ ගාල්ලේ ක්ලබ් එකට තමයි යන්නේ ෆ්ලයි කරන්න. මම මේ හදපු ජෙට් එක බර සහ විශාලත්වය නිසා මේකට දාපු මෝටරේ ලොකු බරක් උඩට අරගෙන යන්න පුළුවන්. හැබැයි මේ මෝටරේ තියෙන RPM එක අඩු හින්දා මේ ජෙට් එක ෆ්ලයි වෙන්නේ ගොඩක් හිමි. මම ඉතින් මේ ජෙට් එක ෆ්ලයි වෙද්දී එරෝබැටික් එකක් කරන්න ගියා. ඉතින් එරෝබැටික් කරන්න බෑ තියෙන ස්පීඩ් එක අඩු හින්දා. ඒ හේතුව නිසා මම මේ එයාක්‍රාෆ්ට් එක සර්කිට් එක විතරයි නෝමල් ෆ්ලයි කරේ. මේ ජෙට් එකට හොඳ EDF මෝටර්ස් දෙකක් දැම්මම නම් මේ ජෙට් එක මීට වඩා ස්පීඩ් එකේ එරෝබැටික් කරගෙන ෆ්ලයි කරගන්න පුළුවන්. මම හදපු RC ජෙට් වලින් සුප්‍රීම ජෙට් එකක් තමයි මේක. මේකේ බැලන්සින් අතින් ඉතාමත් ඉහළ මට්ටමකම තියෙනවා. මම මේ හදපු ජෙට් එකේ F15 ජෙට් එකේ ඩීටේල්ස් ගැන කතා කරොත් එහෙම මේ F15 ජෙට් එක සාමාන්‍ය පාටෙන් කලර් කරපු ජෙට් එකක් නෙමෙයි. මේක විශේෂයෙන් ඩිසයින් කරලා තියෙන United States Air Force එකේ 75 වෙනි ඇනිවර්සරි එක සමරන්න. 1947 සැප්තැම්බර් 18 වෙනිදා තමයි United States Air Force එක නිල වශයෙන් ආරම්භ වුණේ. ඒ අනුව 2022 දී එය අවුරුදු 75ක් සම්පූර්ණ කරලා තියෙනවා. එම විශේෂ අවස්ථාව සැමරීමට තමයි මේ American Flag Team Delivery එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ ජෙට් එකේ ෆියුසලාජ් එක පුරාම ඇමරිකානු ජාතික කොඩියේ රතු සුදු නිල් පාට යොදාගෙන ඩිසයින් කරලා තියෙනවා. ටේල් සෙක්ෂන් එකේ ස්ටාර් පැටර්න් එකක් සහ 75 වෙනි ඇනිවර්සරි ලෝගෝ එකත් මේ ජෙට් එකේ දකින්න ලබන්න පුළුවන්. ඒත් ඇයි ඇමරිකන් ෆ්ලෑග් එක මෙහෙම යොදාගත්තේ? ඒක එයාලා යොදාගෙන තියෙන්නේ ඒ රට පිළිබඳ ගෞරවය සහ රණවිරුවන්ට ගෞරව කිරීම පෙන්වීමට තමයි එහෙම යොදාගෙන තියෙන්නේ. මේ ජෙට් එකට ගාපු ෆ්ලෑග් තීම් එක පර්මනන්ට් කරපු එකක් නෙමෙයි. ඒතර එයාලා මේක භාවිතා කරන්නේ එයා ෂෝ සහ ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් වලට තමයි විශේෂයෙන් මේක යොදාගන්නේ. මීට වඩා තව දේවල් ටිකක් ඔයාලා දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ෆ්ලයින් කටයුතු අවසානයෙන් පස්සේ මම පොඩි රිවිව් එකක් කරනවා මේ ජෙට් එක ගැන. ඒ ටිකත් ඉවර වෙනකම් බලන්න කියලා මම
ඔයාලට ආරාධනා කරනවා මේ ජෙට් එකේ තවත් ෆ්ලයින් වීඩියෝස් බලන්න ඔයාලා ආස නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. මේකේ සම්පූර්ණ FPV ගත්ත වීඩියෝ ෂොට් එකක් තියෙනවා. ඒ FPV වීඩියෝ ෂොට් එක මට ලැබුණේ අපේ Gold Prize team එකේ ඉන්න හොඳම FPV pilot වල දුලාජ් මල්ලිගෙන් තමයි මට සම්පූර්ණ වීඩියෝස් ටික ලැබුණේ. ඔයාලටත් දැන් මේ පේන්නේ ඒ FPV එකෙන් ගත්ත වීඩියෝ ෂොට් එක තමයි පේන්නේ. ෆුල් වීඩියෝ එක තියෙන විනාඩි 2යි ගානක් විතර තමයි තියෙන්නේ. ඔයාලා මගේ channel එකට ගිහිල්ලා බලන්න ඒක ෆුල් වීඩියෝ එක. තව ටිකකින් මම මේ ලංකාවේ ලොකුම ලොකු RC ජෙට් එක ලෑන්ඩ් කරනවා. ඔයාලා බලන්නකො මේක ලෑන්ඩින් එක කොහොමද කියලා. පට්ටම ස්මූත් විදිහට තමයි මේක ලෑන්ඩ් කරගන්නේ මම. මේ හදපු ජෙට් එකෙන් මම පට්ටම එක්ස්පීරියන්ස් එක තමයි ගත්තේ. මේ ජෙට් එකත් හයි වින් මොඩල් එකේ ජෙට් එකක් නිසා බැලන්ස් එක නම් පර්ෆෙක්ට් එකටම තිබ්බා. ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මේ ජෙට් එක ලෑන්ඩින් කරන අවස්ථාවේ අන්තිම තප්පර කිහිපේ තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ජෙට් එක ලෑන්ඩින් එකෙන් පස්සේ මම කතා කරනවා මේක ෆ්ලයින් එක්ස්පීරියන්ස් එක මම ගත්තු. ඒ නිසා වීඩියෝ එකත් එක්ක සම්පූර්ණයෙන්ම රැඳී සිටින්න. ඔයාලා දැන් බැලුවේ මේ RC ජෙට් එකේ ෆ්ලයින් වීඩියෝ එක. මේ හදපු ජෙට් එකෙත් මේ උඩට විතරයි මම ෆිනිෂින් කරලා තියෙන්නේ. යට ටික නම් ෆිනිෂින් කරලා නැහැ. ගොඩක් කට්ටිය කරන්නේ මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හැදුවන් පස්සේ මෙහෙමත් කරන තමයි ෆ්ලයි කරන්නේ. ඊට පස්සේ තමයි යාලා මේක සම්පූර්ණ ෆිනිෂිං කරන්නේ. මම කරන්නේ ඉස්සෙල්ලා මේකේ උඩ ටික ෆිනිෂිං කරලා පස්සේ තමයි මේකේ යට ටික ෆිනිෂිං කරගන්නේ. හරි. මේ ජෙට් එකේ ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මේක හදන්න ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මේ RC ෆීල්ඩ් එකේ මේ ප්ලේන් හදන ඒවට ආස නම් මගේ channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට වැදගත් වෙයි මේක බලන වීඩියෝස් එහෙම මේක ගොඩක් project මම තියෙන ඉස්සරහට කරන්න ඉන්න. ඔයාලා කටපිලට එන්න ආස මේ ගැන දැනුමක් ගන්න කවුරුත් නැහැ. ඔයාලා මගේ channel එකේ හිටියොත් එහෙම ඔයාලට ලොකු ලොකු ගණන් දීලා ක්ලාස් එක ගන්න ඕනේ නැහැ. ඔයාලට මගෙන් free ඉගෙන ගන්න පුළුවන්. ලංකාවේ ලොකුම ලොකු RC ජෙට් එකේ ප්‍රශ්නයක් කරලා තියෙන කමෙන්ට් එකක් දාන්න. හැම එකටම මම උත්තර දෙනවා. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අපි ඉස්සරහට හමු වෙනවා.